හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අද අපි මේ අරන් ඇවිත් තියෙන්නේ ටිකක් විශේෂ vlog එකක්. මේ අපේ හන්තාන බැච් ට්‍රිප් එකේ vlog එක. මේක ගේන්න අපිට ටිකක් පරක්කු වුණා. මොකද එක්සෑම් වැඩත් එක්ක මේක එඩිට් කරගන්න අපිට පොඩි කාලයක් ගියා. හරි කමන්නේ අපි vlog එක අරගෙන ආවනේ. එන්නකෝ අපිත් එක්ක හන්තාන කන්ද නගින්න යන්න. ඉතින් උදේ පාන්දරින්ම අපි අපිට අවශ්‍ය කරන බෙහෙත් වර්ග, කෑම, වතුර මේ හැම දේම අරගෙන කන්ද නගින්න පටන් ගත්තා. පයින්ස් වත්තක් පහු කරගෙන ටිකක් දුෂ්කර මාර්ගයක තමයි අපි මේ හන්තාන කඳ මුදුනට නගින්නේ. හන්තාන බැච් ට්‍රිප් එක කියලා කියන්නේ බැච් එකේ එකමුතුව සහයෝගය මේ හැම දේම වර්ධනය වෙන බැච් ට්‍රිප් එකක්. ඉතින් වැඩි කතා ඕන නෑ. ඔයාලම බලන්නකෝ මේ මාර්ගයේ කොච්චර දුෂ්කර වුණත් මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. දරාලෙත් අග දවාසිත් මල ගොතනු මැන ලන්නේ සංසාර සිහිනේ විසෝ හැරගිය ලසෝ රංගහල අමාවක අඳුරේ නොයනු මැනලඳුනේ බලාවැලපෙමි නිලාගනු බැරි හන්තාන සිහිනේ. ඔන්න ඉතින් අපි පොඩි නැවතුමකට ආවා. මෙතන තමයි අපි අපේ දවල් කෑම එක ගත්තේ. පේනවනේ අපි ෆොටෝග්‍රැෆර්ස්ලා ගොඩ. නැවතුමක් කියන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලා ගොඩයි. සරසවි ජීවිතයේ හන්තාන කන්ද නගින අත්දැකීම අමතක නොවන මතකයක් විදියට තියාගන්න කවුද අකමැති නේද? ඔන්න එහෙනම් අපි හන්තාන කන්දක් නැග්ගා. හන්තාන කන්ද නගින්න ආපු අපේ බැච් එකේ සහෝදර සහෝදරයෝ හැමදෙනාම එක් කරගෙන තමයි අපි මේ හන්තාන කන්ද නැග්ගේ. ත්‍රිමලෙන් හන්තානෙට ගමන මෙන්න මේ විදිහට තමයි සාර්ථක වුණේ. පේනවනේ කට්ටියගේ සතුට.
අපි අපේ පැච් ට්‍රිප් එක සාර්ථකව නිමා කරලා හන්තාන කන්දටත් සමුදීලා මේ හන්තාන කන්දෙන් බහින්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බහින්න යනකොටම ලොකු වැස්සක් ආවා. ඉතින් ඒ වැස්සේ ටිකක් දුෂ්කර මාර්ගයක අපි කුඩක් ඉහළගෙන තමයි හන්තාන කන්දෙන් දැස්සේ. පේනවනේ මීදුමෙන් මුළු හන්තාන කඳුපන්තිම වැහිලා ගියා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.